ආයුබෝවන් සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වෙන 11 වසරේ ඔයාලා වෙනුවෙන්මයි අද මේ පැහැදිලි කිරීම ගේන්නේ. සිංහල පේපර් එකේ රචනාවට ෆුල් මාර්ක්ස් ඒ කියන්නේ ලකුණු 15ම ගන්න එක ඇත්තටම හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. අද අපි කතා කරන්නේ හරියටම ඒ ටාර්ගට් එකට යන්න ඕනේ කරන රහස් ගේම් ප්ලෑන් එක ගැනයි. ඉතින් අද අපේ ප්ලෑන් එක තමයි රචනයක මූලික ව්‍යුහයේ ඉඳන් ලකුණු දෙන හැටි රචනාවක් සාර්ථක කරගන්න රහස් එන මාතෘකා ආදර්ශ සැලැස්මක් එක්කම විභාගයට වැදගත් වෙන අමතර ටිප්ස් ටිකක් ගැනත් කතා කරන එක. හරි අපි මුලින්ම බලමු රචනයක මූලික ව්‍යුහය කියන්නේ මොකක්ද කියලා. මොකද ඒක අකුරක්වත් ලියන්න කලින් අපි මේ බේසික් එක අල්ලා ගන්නම ඕනේ. රචනයක් කියන්නේ නිකම්ම අපි ඔළුවේ තියෙන කරුණු කොලයකට හලන එක නෙවෙයි. සරලවම කිව්වොත් ඒකෙන් බලාපොරොත්තු වෙන අපිට ලැබෙන මාතෘකාව ගැන තියෙන අදහස් ටිකයි කරුණු ටිකයි ව්‍යාකරණ හරියට පාවිච්චි කරලා ඡේද වලින් ලස්සනට පිළිවෙලකට ගලපන එකයි. ඒක හරියට ලස්සන කතන්දරයක් ගොඩනගනවා වගේ වැඩක්. සාර්ථක රචනයක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මුලින්ම හැඳින්වීම. මේක කියවන කෙනාව ඇදලා ගන්න පුළුවන් විදිහේ කෙටි ආකර්ෂණීය එකක් වෙන්න ඕනේ. දෙවෙනියට රචනා ශරීරය. හෙවත් මැද කොටස. මෙතනදී මතක තියාගන්න ඕන රණ්නීතිය තමයි එක ඡාදයකින් කතා කරන්නේ එක ප්‍රධාන අදහසක් විතරයි කියන එක. අන්තිමට නිගමනය. ඒ කියන්නේ මුළු රචනාවම සාරාංශ කරලා කියවන කෙනාගේ හිතට වදින විදිහේ ශක්තිමත් අවසානයක් දෙන එක. දෙවනි පියවර ලකුණු ලැබෙන විදිහ. පේපර් එක බලන කෙනා ලකුණු දෙන්නේ කොහොමද කියන රහස දැනගන්න එක තමයි අපේ ලකුණු වැඩි කර ගන්න තියෙන හොඳම ෂෝට්කට් එක. ඕ 15 මේක තමයි අපේ අල්ටිමේට් ටාගට් එක. විභාගයේදී රචනාවට වෙන් කරලා තියෙන මේ උපරිම ලකුණු 15ම ගන්න එක තමයි අපේ එකම අරමුණ වෙන්න ඕන. දැන් බලන්න මේ 15 බෙදෙන්නේ කොහොමද කියලා. ලොකුම කොටස ඒ කියන්නේ ලකුණු 8ක්ම හම්බ වෙන්නේ අන්තර්ගතයට. ඒ කියන්නේ කරුණු වල සාරවත්කමට. හැබැයි කරුණු විතරක් තිබිලා මදි. අදහස් ලස්සනට ගලාගෙන යන භාෂා ශෛලියට තව ලකුණු 5කුත්, නිවැරදි ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසයට ලකුණු 2කුත් ලැබෙනවා. මේ ටික ඔක්කොම එකතු වුණාම තමයි අර සුපිරි 15 හැදෙන්නේ. තුන්වෙනි කොටසින් අපි කතා කරමු සාර්ථක රචනයක රහස් ගැන. අර ව්‍යාකරණ වලටයි භාෂාවටයි දෙන ලකුණු 7 ෂුවර් කරගන්න නම් විභාග ශාලාවේදී අකුරටම පිළිපදින්න ඕනේ රන් නීති ටිකක් තියෙනවා. මේකෙදී විශේෂයෙන්ව සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. උක්ත ආඛ්‍යාත සම්බන්ධය හරියටම තියෙන්න ඕන. ඒ වගේම නායන්න, ලායන්න පාවිච්චි කරද්දී පොඩ්ඩක් කල්පනාවෙන්. තිත, කෝමා වගේ විරාම ලක්ෂණ හරියට යොදන්නත් අමතක කරන්න එපා. අනිත් විශේෂම දේ තමයි අපේ අත්තකුරු. කියවන්න ලේසි. පිරිසිදු අත්තකුරක් තියෙනවා නම් පරීක්ෂකවරයාගේ හිත පැහැදෙනවා අනිවාර්යයි. ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක්. හතරවෙනි ප්‍රවර තමයි ප්‍රධාන මාතෘකා. පාස් පේපර්ස් දිහා බලුවාම අපිට පේනවා සාමාන්‍යයෙන් මේ රචනා මාතෘකා ප්‍රධාන කාණ්ඩ 4කට බෙදන්න පුළුවන් කියලා. ගොඩක් වෙලාවට විභාගයට එන්නේ මේ කියන ඒරියාස් 4න් එකක්. පළවෙනි එක අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේ කාලීන මාතෘකා. දෙවෙනියට පරිසරය සහ සෞඛ්‍ය ගැන. තුන්වෙනිවා අපේ සංස්කෘතිය, ගැමි සමාජය වගේ දේවල්. හතරවෙනි එක තමයි රටේ සංවර්ධනය සහ අධ්‍යාපනය. ඉතින් මේ කාණ්ඩ 4 ගැන කලින් ඉඳන්ම අදහසක් තියාගත්තොත් ප්‍රශ්නේ දැක ගමන් බය වෙන්නේ නැතුව ලියන්න පටන් ගන්න පුරුවන්. පස්වෙනි පියවර ආදර්ශ රචනා සැලැස්මක්. අපි දැන් කතා කරපු තියරි ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න අපි කාලීන මාතෘකාවක් අරගෙනම බලමු. මාතෘකාව තමයි අන්තර්ජාලය සහ වත්මන් තාරුණ්‍ය. රචනයක් ලියන්න කලින් ඔළුවේ තියාගන්න ඕනේ ලොකුම රහස තමයි මේ වගේ පොඩි සැලැස්මක්. ඒ කියන්නේ අවුට්ලයින් එකක් හදාගන්න එක. මේ වගේ ප්ලෑන් එකක් ගැහුවම ලියන්න ඕනේ වැදගත්ම කරුණු අමතක වෙන්නෙත් නෑ. ඒ වගේම අදහස් එහෙ මෙහෙ යන්නේ නැතුව හරියට පිළිවෙලකට ගොමු කරගන්නත් මාර ලේසි. බලන්දී සැලැස්ම ගොඩනැගෙන පිළිවෙල. මුලින්ම හැඳින්වීමෙන් අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් දෙනවා. ඊට පස්සේ රචනා ශරීරයට ගියාම එක ඡේදයකින් අධ්‍යාපනයට තියෙන වාසි ගැනත්, තව ඡේදයකින් sannivedanayට තියෙන පහසුව ගැනත්, ඊළඟට අහිතකර බලපෑම් ගැනත් වෙන වෙනම කතා කරනවා. අවසානයේදී අන්තර්ජාලයේ ඥානවන්තව පාවිච්චි කරන්න ඕනේ කියන එක අවධාරණය කරලා සුපිරි පණිවිඩයකින් රචනාව ඉවර කරනවා. අර හදාගත්ත ෂෝට් ප්ලෑන් එක අපි ලියන්න ගත්තාම ඒක කොහොමද අදහස් ගලාගෙන යන පැහැදිලි ඡේද 4ක රචනයක් බවට පත්වෙන්නේ කියලා ඔයාලට දැන් පේන්න ඇති. හැදින්වීම, වාසි, අවාසි සහ නිගමනය. එකිනෙකෙන් කොච්චර ලස්සනට පැහැදිලිව වෙන් වෙලා තියෙනවද නේද? තව පොඩි ට්‍රික් එකක් කියන්නම්. අන්තර්ජාලය යනු
තරුණ පරපුරට තම ජීවිතය ආලෝකමත් කර ගැනීමට මෙන්ම අඳුරට හෙළීමටද හැකි තලාවකි. අන්න ඒ වගේ හිතට වදින ප්‍රබල වාක්‍යයක් අන්තිම ඡේදයට දැම්මොත් ඒක පේපර් එක බලන කෙනාගේ මනසට ලොකු ඉම්පැක්ට් එකක් කරනවා. ඒකෙන් ඔයාලට මාතෘකාව ගැන තියෙන ගැඹුරු අවබෝධය පේනවා වගේම අනිත් ළමයිගේ රචනාවලින් ඔයාලගේ රචනීය වෙනස් කරලා පෙන්වන්නත් ඒක ගොඩක් උදව් වෙනවා. හරි අපි දැන් අන්තිම පියවරට ඇවිත් තියෙන්නේ ඒ කියන්නේ අමතර විභාග උපදේශ විභාග ශාලාවේදී අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕන තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ගොඩක් වෙලාවට සාමාන්‍ය ලකුණු ගන්න ළමයෙක්ව අර ලකුණු 15ම ගන්න පුළුවන් විශිෂ්ට මට්ටමකට අරගෙන යන්නේ මෙන්න මේ කියන පුංචි දේවල් ගැන දක්වන සැලකිල්ල නිසායි. අංක 1 ඡේද එකිනෙකින් වෙන් වෙලා පේන විදිහට පැහැදිලිව ලියන්න. 2 ටිකක් අමාරු සංකීර්ණ වචන තියෙනවා නම් ඒ වගේ අක්ෂර වින්‍යාසය කලින්ම බලලා මතක තියාගන්න. හැම දෙයකටම වඩා වැදගත්ම දේ ඒ තමයි ටයිම් මැනේජ්මන්ට්. මුළු ප්‍රශ්න පත්‍රයම කවර් කරන්න නම් රචනාව ලියන්න විනාඩි 15කුත් 20කුත් අතර කාලයක් විතරක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න. මේක ගොඩක් ළමයින්ට වරදින තැනක්. ඉතින් මේ කියපු ප්ලෑන් එකයි ට්‍රික්ස් ටිකයි හරියටම පාවිච්චි කරොත් කිසිම බයක් සැකක් නැතුව විභාග ශාලාවට ගෙහින් රචනයට දෙන උපරිම ලකුණු 15ම සාක්කුවට දාගන්න පුළුවන් කියන විශ්වාසය දැන් ඔයාලට අනිවාර්යෙන්ම ඇති. හරියට ප්ලෑන් කරොත් මේක ඇත්තටම ගේමක් නෑ. මේ දේවල් පාවිච්චි කරලා O-level සිංහල පේපර් එක ඉහළින්ම පාස් වෙන්න ඔයාලා හැමෝටම පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.